හායි අයබෝවා එහෙනම් ඔන්න ට්‍රීබඩි ප්‍රොබ්ලම් සීසන් 1 පස්වෙනි එපිසෝඩ් එකේ කතාංගය අරගෙන ආවා. එපිසෝඩ් 4 දී ඔයාලා බලන් හිටපු කුතුහලයේ පිරුණු වැඩි දෙයක් සිදු වුණේ නැති වුණාට මේ කතාංගය නම් ඊට හාත්පසින්ම වෙනස් කුතුහලයත් එක්ක ගලා යන එපිසෝඩ් එකක්. ජැක්ගේ මරණය ගැන දුක්බර සිදුවීමකින් තමයි පසුගිය කතාව අවසන් වුණේ. අද කතාංගය පටන් ගන්නෙ මේ පොත ගැන ජැක්ගේ යාළුවෝ දැනගන්න තැනින්. ඒ කොහොම වුණත් ආරක්ෂක අංශවලට ඒ කියන්නේ ක්ලෑරන්ස්ලට ජින්ගේ උදව් ඇතුව යේවෙන්ජිව අල්ලගන්න පුළුවන් වුණා. ඒ වගේම අනිවාර්යයෙන්ම කියන්න ඕනි අද කතාංගය ඔයාලා නෝමලි බලනවා නම් ලේවැගිරීම් වැඩි අති සංවේදී කතාංගයක්. කොහොම වුණත් මම මේ දේවල් ගොඩක් අවම කරලා මේ රිවිව් එක ගේන්නේ. ඒත් ඔයා අති සංවේදී කෙනෙක් නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. හරි දැන් අපි සාමාන්‍ය මට්ටමකට ට්‍රයි දේහකයෝ ගැන දන්නවනේ. ඉතින් මෙයාලා පෘථිවියට එන්නේ මොකටද? මයික් ඒවන්ස් සහ යේවෙන්ජි මිනිස් වර්ගය එක්ක ඇති වුණ වෛරය නිසාවෙන් තමයි මේ පිටසක්වලින්ට පෘථිවියට පැමිණෙන්න උදව් කරන්නේ වගේම ඒ වෙනුවෙන් මිනිස්සු එක්ක කරගෙන සංවිධානයක් ඇති කරගන්නේ. ඉතින් ට්‍රයි දේහකයෝ මෙහෙට එන කාලයේදී එයාලා එක්ක සංවේදනය කරන්න පුළුවන් ක්‍රමයකුත් මයික් ඒවන්ස් අතෝ තියෙනවා. ඉතින් මේ සංවේදන ක්‍රමයේ භාවිතයෙන් ඔහු මිනිස් සංස්කෘතිය ගැන ඔවුන්ට පැහැදිලි කරන්න උත්සාහ කරනවා. මේකට ඔහු යොදාගන්නේ අපි පුංචි කාලේ අපේ ආච්චි අම්මලා එහෙම අපිට කියලා දෙන සුරංගනා කතා. හැබැයි අපිට පෙනී යනවා පිටසක්වලින්ට ඒ කතාවල තියෙන අදහස තේරුම් ගන්න අපහසු බවක්. ඉතින් ඔවුන් හිතන්නේ ඒ කියන්නේ සෑන්ටිලා හිතන්නේ මිනිස්සු බොරු කියනවා කියලා. මම 4 වෙනි එපිසෝඩ් එකේදීත් කිව්වනේ සෑන්ටිලාට බොරුව කියන දේ අල්ලන්නේ නැහැ. එයාලා බොරු කියන අයට පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා. අද කතාංගයේදී මේ පිටසක්වලින් එහෙමත් නැත්නම් සෑන්ටිලා මේ සුරංගනා කතා කොහොම තේරුම් ගත්තද? පිටසක්වලින්ට උදව් කරන මම 4 වෙනි එපිසෝඩ් එකේදී හඳුන්වපු දෙවෙනි කණ්ඩායම නම් ක්ලෑරන්ස්ලා බාරයට ගත්තානේ. ඒතකොට පළවෙනි කණ්ඩායම විදිහට මම කිව්වේ අර ඒවන්ස්ගේ නැවේ ජීවත් වෙන 1000ක් වගේ පිරිස. ඉතින් ඔන්න ඔය පිරිසට මොන වගේ දෙයක් වෙයිද? මේ මයික් ඒවන්ස්ට ආරක්ෂක අංශවලට හසු නොවී පැන ගන්න පුළුවන් වෙයිද? ඒ වගේම මේ ට්‍රයි දේහකයෝ එහෙමත් නැත්නම් සෑන්ටිලා පෘථිවියට එපු එයාලගේ තාක්ෂණය මොන වගේ දෙයක්ද? එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ දේශානය සීසන් 1 පස්වෙනි එපිසෝඩ් එක වෙන ජජ්මන්ට් ඩේ වලදී මුලින්ම අපිට පෙන්නන්නේ මෙතන. එතකොට මේ ඉන්නේ කවුද කියලා ඔයාලා දන්නවනේ. මේ තමයි ජින් මැරි කරන්න ඉන්න කොල්ලා. ඉතින් ඔහු නාවික හමුදාව විස කෙනෙක් කියලාත් ඔයාලා දන්නවනේ. දැන් ක්ලෑරන්ස්ගේ ප්‍රධානිය අහන්නේ මේ නෞකාව ගැන. ජින් මැරි කරන්න ඉන්න කොල්ලා කියන්නේ වතුරේ තියෙන වේගවත්ම විනාශක යානය. සී වයිපර් වර්ගයේ ආරක්ෂණ පද්ධතියක්, හොඳම වර්ගයේ රේඩාර් පද්ධතියක්. එතනින් එහා දෙයක් ජින් මැරි කරන්න ඉන්න කොල්ලා ක්ලෑරන්ස්ගේ ප්‍රධානියට කියන්නේ නැහැ. ඒත් එක්කම ක්ලෑරන්ස්ගේ ප්‍රධානියා කියන්නේ ඔයා මගේ ID එක බැලුවොත් ඔයා අනිවාර්යයෙන්ම පුදුම වේවි කියලා. කිව්වත් වගේම ක්ලෑරන්ස්ගේ ප්‍රධානියාගේ ID එක බලපු ජින් මැරි කරන්න ඉන්න කොල්ලා නැව සම්බන්ධ සියලු තොරතුරු කියන්න ගන්නවා. ඔහු කියන දේවල් වලින් ටිකක් කිව්වොත් එහෙම මේ නැව නිර්මාණය කරලා තින්නේ 20 වන සියවසේ ගැටුම් වලට. රජයෙන් නොවන අයව මුණ ගැහෙන්න මේක මිල අධික වැඩි. ඒ වගේම ක්ලෑරන්ස්ගේ ප්‍රධානියාට කියනවා ඔයා මට නාවක ආරක්ෂාවට ඩොලර් මිලියනයක් දෙනවා නම් මං එහෙමනම් ඒ වෙනුවට ඒකෙන් ඩොලර් 1000 ඩ්‍රෝන් ටිකකුත් ගන්නවා කියලා. දැන් ක්ලෑරන්ස්ගේ ප්‍රධානියා අහන්නේ ඔයා නාවක හමුදාවට බැඳුනේ ඇයි? මගේ රට ආරක්ෂා කරන්න. එතකොට ක්ලෑරන්ස්ගේ ප්‍රධානියා කියන්නේ මට ඔයාව ඊට වඩා වැදගත් දෙයකට ඕනේ වෙනවා කියලා. ඔන්න ඔය සිද්ධියත් එක තමයි පස්වෙනි එපිසෝඩ් එකේ ආරම්භය වෙන්නේ. යේවෙන්ජි ක්ලෑරන්ස්ලා බාරයට ගත්තනේ. ඉතින් දැන් මේ ප්‍රශ්න කිරීම තමයි යන්නේ. ක්ලෑරන්ස්ලා මේ වෙද්දි ගොඩක් තොරතුරු දැනගෙන තියෙනවා. දැන් ක්ලෑරන්ස්ගේ ප්‍රධානියා කියන්නේ ඔයා කිව්වේ එයාලා තව අවුරුදු 400කින් එන්නේ නැහැ කියලා. ඉතින් ඔයා කොහොමද දන්නේ එයාලා සුහදශීලී අය කියලා? සාමාන්‍යයෙන් දියුණු තාක්ෂණයක් තියෙන මිනිස්සු ඒ තරම් දියුණු නැති. ඒ කියන්නේ නොදියුණු තාක්ෂණයක් තියෙන මිනිස්සු එක්ක ගැටුණාම නොදියුණු අයට එච්චර සුබදායී වෙන්නේ නැහැ. ඉතින් 1977 අගෝස්තු 15 වෙනිදා ඔයාට පිටසක්වල ජීවීන්ගෙන් පණිවිඩයක් ලැබුණාද? එතකොට යේවෙන්ජි නම් කියන්නේ ඔව්. සෑන්ටියාගේ සමන් දෙන්නෙකුට මගේ පණිවිඩය ලැබිලා. දැන් ක්ලෑරන්ස්ගේ ප්‍රශ්නේ තමයි සෑන්ටි කියන ජීවියා ඔයාට කිව්වා මේක කරන්න එපා. මේක ඔයාලගේ ජනතාවට නරක දෙයක් වෙයි කියලා. ඒත් ඔයා ඒක කළා. ඉතින් ඇයි ඔයා එහෙම කළේ? ක්ලෑරන්ස්ගේ ප්‍රශ්නෙට උත්තර විදියට යේවෙන්ජි කියන්නේ මොකද අපේ ශිෂ්ටාචාරයට තවදුරටත් අපේ ප්‍රශ්න විසඳන්න හැකියාවක් නැහැ. ඔයාලට මතකයිනේ 4 වෙනි එපිසෝඩ් එක අවසානයේ වෙද්දී ක්ලෑරන්ස් ජින්න සහ ඔගිව ආරක්ෂිත ස්ථානයකට යවුවා. අන්න ඒ ආරක්ෂිත ස්ථානය තමයි මේ. ඔගි අහන්නේ ඇයි රාජ් මෙතන නැත්තේ කියලා. එතකොට ඔය රාජ් කියලා කියන්නේ මං කලින් කිව්ව ජින් මැරි කරන්න ඉන්න කොල්ලගේ නම. එතකොට ජින් කියන්නේ එයා මොකද්ද රහස් මෙහෙමකට ගිහින් මං එයාව දකින්නේ සතියකට එක දවසයි. ඔහොම තමයි ජින් කියන්නේ. ඒ වගේම මෙයාලා කතා වෙන විශේෂ දෙයක් විදියට ජින් සහ ඔගි තේරුම් අරන් තියෙනවා වෙරාගේ අම්මා. ඒ කියන්නේ යේවෙන්ජි මෙයාලව මුළු ජීවිත කාලෙම දැනන් හිටියා කියලාත් එයාලා හරියට ඒ කියන්නේ යේවෙන්ජි හරියට මෙයාලව රූකඩ වගේ හසුරවනවා කියලාත්. නැවතත් යේවෙන්ජිගේ ප්‍රශ්න කිරීම වලට මේ වෙනකොටත් යේවෙන්ජි ක්ලෑරන්ස්ට ගොඩක් තොරතුරු දීලා තියෙනවා. ඒකට හේතු විදියට ඇයි කියන්නේ දෙවියන් මාව අල්ලගන්න ඉඩ දුන්නා. ඒ කියන්නේ මං තවදුරටත් වැදගත් නැහැ.
ඒ වගේම ඔයත් වැදගත් නැහැ. බලාගෙන ඉන්න මිනිස්සු වැඩක් නැහැ. වැදගත් එකම දේ තමයි එයාලා එනවා. එතකොට දැන් ක්ලෑරන්ස් ඒවන්ස් ගැන අහනවා. ක්ලෑරන්ස් අහන්නේ අපි ඒවන්ස් වේරාගේ තාත්තා කියලා හිතපු දේ හරි නේද කියලා. ඒවෙන්ජි කියන්නේ ජීව විද්‍යාත්මකව විතරයි. ඒ වගේම මං ඒක එයාගෙන් හැංගුවා. මොකද එයා ශක්තිමත් මදි. ඇයට කවදාවත් ඒවන්ස් හම්බුනේ නැහැ. ඒවන්ස් මුලින්ම ඇය දිහා බලනකොට එයා හිටියේ මිනි පෙට්ටියේ. තවත් වැදගත් ප්‍රශ්නයක් විදියට ක්ලෑරන්ස් අහන්නේ ඔයා ජින්ට හෙල්මට් එකක් අයිටම් එක දෙනකොට ඔයා කිව්වේ ඒක වේරායට අයිති කියලා. එතකොට ඒවෙන්ජිගේ උත්තරේ වෙන්නේ මම බොරු කිව්වේ. ඒ වගේම ජින්න මේ සෙල්ලමට බඳවගෙන තියෙන්නේ එයාගේ පවුලේ හොඳම භෞතිකවේදියා එයා වෙන්න පුළුවන් නිසා. අපිට තේරුම් ගන්න බැරි එක දෙයක් තියෙනවා. රේඩියෝ සංඥාවක් එන්න අවුරුදු 4ක් ගත වුණා. එතකොට එයාලගේ ග්‍රහලෝකේ ඉඳන් අපේ ග්‍රහලෝකයට ප්‍රතිචාරයක් ලබා ගන්න තවත් අවුරුදු 4ක් ගත වෙනවනේ. ඒත් අපිට කියන්න පුළුවන් දේවල් වලින් ඒවස් වැඩිම කාලයක් ගෙවන්නේ අර නැව ඇතුලේ. ඉතින් එයා මොකද කරන්නේ? ආපහු කතා කරනකම් අවුරුදු 8ක් බලන් ඉන්නවද? ඒක නිකන් හරියට තාත්වික නැද්දයක් වගේනේ. ක්ලෑරන්ස්ගේ ලොජික් එකට අනුව එයා කියන්නේ ඒ නිසා ඊට වඩා වේගෙන් සංවේදනය කරන්න විදිහක් තියෙනවා. ඒත් ආලෝකයට වඩා වේගයෙන් සංවේදනය කරන්න බැරි දෙයක්. යෙවෙන්ජේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැතුව යෙවෙන්ජි කියන්නේ මම ප්‍රාර්ථනා කරනවා මට ඔයාලට අනාගතයේ මොන වගේද කියලා පෙන්වන්න පුළුවන් නම් කියලා. ඊට පස්සේ ක්ලෑරන්ස් සහ ක්ලෑරන්ස්ගේ ප්‍රධානියා කතා වෙන විදිහට ඒවන්ස් ළඟනේ සෑන්ටිලා එක්ක සංවේදනය කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ෂණිකව සංවේදනය කරන්න පුළුවන් තාක්ෂණය සහ තවත් වැදගත් දේවල් තියෙන්නේ. ක්ලෑරන්ස්ගේ ප්‍රධානියා කියන්නේ අපිට සැලසුමක් හදාගන්න අවුරුදු 400ක් ඉතුරුව තියෙනවා. ඒත් අපිට බුද්ධිමය තොරතුරු නැතුව සැලසුමක් හදන්න බෑ. ඒතකොට ක්ලෑරන්ස් කියන්නේ අපි හොයාගන්න ඕනේ එයාලා ළඟ මොන જાතියේ ටුඩ තැටියක්. එහෙමත් නැත්නම් එයාලගේ පටිගත කිරීම තියෙන මොකක් හරි අයිටම් එකක්. අනිවාර්යයෙන්ම ඒක ඔය නැවේ ආරක්ෂිතම තැනේ තමයි තියෙන්න ඕනේ. ඒ කොහොම වුණත් ඒක අපේ අතර ගන්න ඕනේ. ඒ වගේම ක්ලෑරන්ස් කියනවා ඒත් ඒක අමාරු වැඩක්. ඒකේ කොච්චර මිනිස්සු ඉන්නවද කියලා අපි දන්නේ නැහැනේ. සමහර විට ළමයි, දෙමව්පියෝ ඔය ඔක්කොමලා ගත්තම 1000කටත් අධික පිරිසක් ඒකේ ජීවත් වෙන්න පුළුවන්. දැන් ඉතින් මෙයාලට තියෙන ප්‍රශ්නේ තමයි නැවේ ඉන්න මනුෂ්‍යත්වයට ද්‍රෝහින්ව යටත් කරගන්නත් ඕනි. දත්වලට හානියක් කරන්නේ නැතුව අර අයිටම් එක ගන්නත් ඕනි. විශේෂ බලකාය වගේ දෙයක් ගැන හිතුවොත් දෙපැත්තරම ඒක ලේවිලක් වෙන්න පුළුවන්. ඒ වගේම එයාලට ඒ අයිටම් එක විනාශ කරලා දාන්නත් වෙලාව තියෙයි. මිසයිල් ප්‍රහාරයක් ගැන හිතුවොත් ඒත් ඉතින් අර අයිටම් එක විනාශ වෙන්න පුළුවන්. ඔය දේවල් වලට අමතරව තව ක්‍රමයක් තියෙයිද? අපි යමු සීරීස් එකේ ඉස්සරහට. ওই සිටියත් එක්කම අපි එක්කරගෙන යන්නේ ඒවන්ස්ගේ නෞකාව පැත්තට. ඒවන්ස්ගේ නෞකාවෙත් සෑන්ටිලාගේ මේ ප්‍රධාන සලකුණ එහෙමත් නැත්නම් දේහ තුන සටහන් කරලා තියෙනවා. ඒවන්ස්ගේ නැවේ ඉන්න මිනිස්සු ඊටම සාමකාමීව ඉන්නවා වගේ තමයි පේන්න නම් තියෙන්නේ. කොහොම වුණත් ඒවන්ස්ලා දැන් එංගලන්තයේ වෙච්ච වැටලීම ඒ කියන්නේ මම 4 වෙනි එපිසෝඩ් එකේ පැහැදිලි කරපු සෑන්ටිලාට පෘථිවියට එන්න උදව් කරන දෙවෙනි කණ්ඩායම ඒවන්ස්ලා බාරයට ගත්තානේ. අන්න ඒ සිද්ධිය ගැන තමයි මෙතන කතා වෙන්නේ. ඒත් හැබැයි ඒවන්ස් නම් සෑන්ටිලා ගැන තාමත් විශ්වාස කරනවා සහ සෑන්ටිලාට තිබ්බ ගෞරවය තාමත් ඔහු සතුව අඩුවක් නැතුව තියෙනවා. ඔය කොහොම වුණත් 4 වෙනි එපිසෝඩ් එකේ අවසානයේදී ඒවන්ස් සමග සෑන්ටිලා කතා කරන එක නැවැත්තුවානේ. ඉතින් ඒ නිශ්ශබ්දතාවය තාමත් එහෙම්මයි. මේ වෙන සිද්ධිත් එක්ක අපිට හිතා ගන්න පුළුවන් සෑන්ටි සහ ඒවන්ස් අතර තිබ්බ කනෙක්ෂන් එක නැත්තරම නැති වෙලා කියලා. ඒවන්ස් කියන්නේ අපි කවදාවත් ඔබතුමාට බොරු කළේ නැහැ. අපි දිගටම ඔබතුමාට සේවය කරනවා. කරුණාකර අපි සමග නැවතත් කතා කරන්න කියලා. ඔය අතරේ ඔගී ක්ලෑරන්ස්ගෙන් අහන්නේ ඔයා ජැක්ක මරපු එකීව හොයාගත්තද? ක්ලෑරන්ස් කියන්නේ එයාගේ මිනිස්සු ඒ රහස් ඈත තියෙන ලොකු නෞකාවක අගුළු දාලා තියෙන්නේ. අපි ඒ රහස් අපේ අතර ගන්න නම් අපිට නැනෝතන්තු ගැන පරීක්ෂණය දිගටම කරගෙන යන්න වෙනවා. ඔයාට ජැක් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න ඕනේ නම් ඒක ගන්න එක ඔයාලගේ වගකීම. ඒත් කොහොමුණත් ඔගී නම් මේකට මුලින් කැමති වෙන්නේ නැහැ. මොකද ඔගී නැනෝතන්තු පිළිබඳ පරීක්ෂණය ආයෙමත් ආරම්භ කළොත් එහෙම ඔයාලට මතකයිනේ. ඔගී දැකපු ටයිම් කැල්කියුලේෂන් එක ආයෙමත් ඔගීට පේන්න ගන්නවා. සහ තවත් සුළු කාලයක් විතරයි ඔගීට ඉතුරු වෙලා තිබ්බේ. ඉතින් අවසාන වශයෙන් ඔගී අහන්නේ මගේ නැනෝතන්තු වලින් එයාලට විරුද්ධව මොකද්ද කරන්න පුළුවන් කියලා. ක්ලෑරන්ස් මේලායි නම් ඔගීට කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. කොහොමුණත් අවසාන වශයෙන් ඔගී කැමති වෙනවා මේගේ යාගේ යාළුවා වෙනුවෙන් ඒ කියන්නේ ජැක් වෙනුවෙන් ඔගීගේ නැනෝතන්තු සම්බන්ධ ප්‍රතික්‍රියා කුටීරය නැවත සක්‍රිය කරන්න. කොහොම හරි ඔන්න ඔය විදියට ඔගී ප්‍රතික්‍රියා කුටීරය සක්‍රිය කරන්න යන්නේ. ඉතින් ඒත් එක්කම මොන වගේ දෙයක් වෙයිද? ඇත්තටම ඔගීගේ වාසනාවට ප්‍රතික්‍රියා කුටීරය සක්‍රිය කළයින් පස්සේ ඔගී දැකපු ටයිම් කැල්කියුලේෂන් එක ඔගීට පේන්නේ නැහැ. ඉතින් ක්ලෑරන්ස් නිසා ඔගීට තිබ්බ ප්‍රශ්න ගොඩක් විසඳුණානේ. මේ නිසා ඔගීට කොච්චර සතුටක් දැනුණාද කිව්වොත් ඔගී ක්ලෑරන්ස්වත් වැළඳ ගන්නවා. ඒ වගේම ඔගීට පෙන්න ටයිම් කැල්කියුලේෂන් එක ආයෙමත් ඔගී දැක්කේ නැහැනේ. ඉතින් ඒකට හේතු විදිහට සෑන්ටිලා එයාගේ අනුගාමිකයන්ව ආරක්ෂා කරන එක නැවැත්තුවා කියලා දැන් අපිට තවත් විදියකින් තහවුරුයි. ඒ වගේම දැන් ක්ලෑරන්ස්ගේ ප්‍රධානියා ජින් මැරි කරන්න ඉන්න රාජ් ප්‍රධාන රාජ්‍ය නාවික හමුදාවේ ඉන්න හොඳම ඉංජිනේරුවරුන් කීප දෙනෙකුට එයාගේ සැලැස්මෙන් කොටසක් කියනවා. ඒ තමයි ඔයාලට මේ ඉංජිනේරු ව්‍යාපෘතිය සම්පූර්ණ කරන්න දවස් 6ක් තියෙනවා. ඔයාලා සාර්ථක වුණාට කිසිම පදක්කමක්වත් කිසිම ජනතා ගෞරවයක්වත් නැහැ. ඒත් මේ දවස් 6 ඔයාලගේ ජීවිතේ වැදගත්ම දවස් ටික. ওই කතාවෙන් පස්සේ ක්ලෑරන්ස්ගේ ප්‍රධානියා
ඉංජිනේරුවන්ව එක් කරගෙන යනවා. ඒ වගේම ඔගීවත් එක් කරගෙන යනවා. ඔගීගේ නැනෝ තන්තු වලින් මෙයාලා මොන වගේ දෙයක් කරන්නද සැලසුම් කරන්නේ. අපි බලමු ඉස්සරහට මෙයාලා මොකද කරන්න යන්නේ කියලා. ඔයාලට මතක ඇතිනේ මම කිව්වා 4 වෙනි එපිසෝඩ් එකේදී විල් නිවාඩුවක් ගත කරන්න මුහුදු වෙල්ලක් ළඟට යනවා කියලා. ඒත් හැබැයි මෙතනදී නම් විල් එක්ක ඉන්නේ සෝල් විතරයි. එතකොට මේ කෙනා කවුද කිව්වොත් මේ කෙනා තමයි සෙල්වින්. ඔහු තමයි ජැක්කි බූදලේ පෙරක දොරුවා. ඔහු කියන විදියට ජැක් එයාගේ බූදලෙන් භාගයක් විල්ට පවර්ලා තියෙනවා. බදු ඉවත් කළයින් පස්සෙත් ඒ ගාන පවුම් මිලියන 20කට ආසන්නයි. ලී කියවිලි අස්සම් කළයින් පස්සේ ඒ හැම බූදලයකම අයිතිකරු වෙන්නේ විල්. ඒත් විල්ට නම් මේ ගැන සතුටක් නැහැ. කොහොමවත් ජැක් ටෝන් වෙලා තිබ්බේ එයාගේ හොඳම යාළුවා වෙච්ච විල්ට ලෝකේ ඉන්න හොඳම පිළිකා විශේෂඥාව හොයාගෙන හරි කොහොම හරි ප්‍රතිකාර හොයාගන්නනේ. ඒත් හැබැයි මේ වෙනකොට විල් ජීවිතය ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නේ නැහැ. තමන්ගේ පාඩුවේ මේ වගේ තැනකට වෙලා නිදාසේ ඉන්න පුළුවන් පොඩි කාල සීමාවක් ජීවත් වෙන එක තමයි දැන් විල්ට තියෙන එකම බලාපොරොත්තුව. ඔය අතරේ පැනමයිල මාර්ගයේ අසල ක්ලෑනස්ලා දෙයක් සැලසුම් කරනවා. අපි බලමු මොකක්ද මෙතන වෙන්නේ කියලා. මුලින්ම මෙයාලා කරන්නේ ඇල මාර්ගයේ ඉවුරු දෙකක් යහ කරලා තන්තු සවිකිරීමක් තමයි. ඔගීත් දැන් කියන්නේ මේ තන්තු සම්පූර්ණයෙන්ම ඇදුනාම අපිට තහඩුණත් හකුලවන්න පුළුවන්. ඒ නිසා පරිස්සමෙන් හසුරවන්න කියලා. ඒ වගේම ක්ලෑනස්ගේ ප්‍රධානියක් කියනවා ඒවන්ස්ලාගේ නෞකාව ළඟා වෙන්න තව පැය 26යි තියෙන්නේ. කොහොමවත් මේ කරන්න යන වැඩේට ඔගී කැමති වෙන්නේ නැහැ. එතකොට ක්ලෑන්ස්ගේ ප්‍රධානියා කියන්නේ ඔයාට වනේ නෞකාවේ ඉන්න ද්‍රෝහි මිනිස්සුන්ගද අපේ ලෝකේ අල්ලගන්න එන පිටසක්කල ජීවීන්ව පරාද කරන එකද කියලා. එහෙම කිව්ව ක්ලෑන්ස්ගේ ප්‍රධානියා මෙතනින් ගිහින් එයාව විශ්වාස නැහැ. එයාගේ වැඩ ආයෙ වතාවක් පරීක්ෂා කරන්න කියලා රාජ්ටත් කියනවා. කොහොමවත් එදා දවසේ රෑ ඔගී සහ රාජ් කතා වෙන විදිහට ඔගී අහන්නේ ඒ නැවේ මිනිස්සු කී දෙනෙක් විතර ඉන්නවද කියලා. ඒතර රාජ් කියන්නේ හරියට අනුමාන කරන්න බෑ. ඒක යුද්ධ නෞකාවක් නෙමෙයි. ඒක වෙනස් කරපු තෙල් ගෙනියන නෞකාවක්. ඒ වගේම ඔගී කියනවා සමහර විට ඒක වැඩ ගන්න එකක් නැහැ. මොකද අපි මෙච්චර දිග නැනෝ තන්තු නිෂ්පාදනය කළා නැහැ. අනිත් එක අපි කවදාවත් වතුරයට පරීක්ෂණ පවත්වලා නැහැ. ඒ නිසා අපි දන්නේ නැහැ නැනෝ තන්තු වල පුළුවන් වේද කියලා ආධාරක වල අල්ලගෙන ඉන්න. ඒ වගේම ඔගී අවසාන වශයෙන් කියන්නේ ඉතින් ඔයා හිතන්නේ මොන වගේ දෙයක් වෙයිද කියලා. කොහොම හරි පහුවෙන්දා උදේම ජජ්මන්ට් ඩේ කියන ඒවන්ස්ලා ඉන්න නෞකාව ඇල මාර්ගය අසලින් එනවා. ඇත්තටම මේ ලායේදී මම ඔයාලට කියන්නම් ක්ලෑන්ස්ගේ ප්‍රධානියා ඇතුළු පිරිස කරන්න යන්නේ ජජ්මන්ට් ඩේ කියන මේ නෞකාව ඔගීගේ නැනෝ තන්තු මගින් කැබලි කරලා විනාශ කරලා දාන්න. ඒ නැවේ ඉන්න මිනිස්සුත් එක්කම. එයාලා බලාපොරොත්තු වෙච්ච විදියටම ඒ දේ කරන්න පුළුවන් වෙයිද? සැලසුම් කරපු විදියටම මුලින්ම නැනෝ තන්තු ආධාරක ඔසවනවා. ඔගී නම් මේ වෙන්න යන දේ ගැන දුක් වෙනව ඉන්නේ. නැනෝ තන්තු ළඟට නෞකාව සෙමින් යද්දී අපිට බලා ගන්න පුළුවන් පොඩි දරුවන් පවා මේ නෞකාවේ ගොඩක් ඉන්නවා. ඒ වගේම ෆීලික්ස් මේ ගේම් එකේ වෙන සිද්ධි පාලනය කරන ගමන ඉන්නේ. ඒ වගේම මයික්කේව සෑන්ටිලාගෙන් ප්‍රතිචාරයක්. එහෙමත් නැත්නම් සෑන්ටිලා නැවතත් එයාලත් එක්ක කතා කරනකම් බලන් ඉන්නවා. කොහොම හරි ඔන්න ඔය විදිහට නෞකාව නැනෝ තන්තු ආධාරක පසු කරනවා. ඒත් එක්කම වෙන්න යන්නේ නම් සෑහෙන දරුණු වැඩක්. මෙන්න මේ කොටස මම ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයා අතිසංවේදී කෙනෙක් නම් මේ ටික බලන්න එපා. හරි අනෙක් අය බලමු මෙතන මොකද වෙන්නේ කියලා. මුලින්ම මෙන්න මේ කෙනාව තමයි නැනෝ තන්තු වල අසු වෙන්නේ. ඉතින් ඔහුව දෙකට වෙන්නනවත් එක්කම මේ වෙන සිද්ධිය බලන් ඉන්න පොඩි ළමයි ටික මෙතනින් කෑ ගහගෙන දුවනවා. එක ළමෙක් නම් දුවල වැඩක් නැහැ කියලා තේරුම් අරගෙන ඒ හිටපු තැනටම වෙලා ඉන්නවා. නෞකාවේ ඉන්න අනෙක් මිනිස්සු විලාප දෙන සද්දේ වුණු ඒවන්ස් එළියට යන්නේ මොකක්ද ප්‍රශ්නේ කියලා බලන්න. ඒත් එකම ඒවන්ස්ගේ ඇස් ඉදිරිපිටම කෙනෙක්ව කෑලි වලට වෙන්නෙනවා. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙන අනෙක් දේවලුත් දෙකට වෙන් වීගෙන නැනෝ තන්තු නැව හරහා ගමන් කරනවා. මේ වෙන සිද්ධි බලන් ඉන්න ඔගීටත් දැන් සෑහෙන්න දුකයි. කොහොමවත් මේ නෞකාවේ ඉන්න අනෙක් මිනිස්සු ওই විදිහට කැබලි වෙන අතරේ ඒවන්ස් කෙලින්ම යන්නේ නෞකාවේ තියෙන ප්‍රධාන පරීක්ෂණ මධ්‍යස්ථානයට. ඒ කියන්නේ ෆීලික්ස් ඉන්න තැනට. ඉතින් දැන් මෙතනදී ඒවන්ස් ගන්නේ ක්ලෑන්ස්ලා බලාපොරොත්තු වෙච්ච විදිහේ සෑන්ටිලා ගැන තොරතුරු තියෙන අයිටම් එක. ඒ වගේම ওই අයිටම් එක අරගෙන එළියට එද්දී ෆීලික්ස්වත් කෑලි වලට වෙන්නෙනවා. ඒ වගේම ඒවන්ස් යන්නේ මේ නෞකාවෙන් පිටත් වෙන්න පුළුවන් විශේෂ තැනකට. ඒත් හැබැයි ඒවන්ස්ගේ අවාසනාවට පහළට පනිනකොට ඒවන්ස්ගේ කකුලට හානි වෙනවා. ඒ නිසා ඒවන්ස්ට පැන ගන්න හම්බෙන්නේ නැහැ. ඒවන්ස් දැන් තේරුම් ගන්නවා එයාට බේරෙන්න බෑ කියලා. අවසාන වශයෙන් මට සමා වෙන්න මගේ උතුපාණනේ කියපු ඒවන්ස් නැවෙයින අනෙක් අයට වගේම නැනෝ තන්තු වලින් කැබලි වෙන්න වෙනවා. ඒත් එක්ක මේ වෙද්දි නෞකාවේ ජීවත් වුණු මිනිසුන් සියල්ලක්ම පහේ මිය ගිහින්නේ. අවසානයේ නෞකාවත් ওই විදිහට ටිකෙන් ටික කැබලි වෙනවා. ඉතින් නැනෝ තන්තු වලට කොච්චරනම් දෙයක් කරන්න පුළුවන්ද කියලා ඔයාලටත් දැන් පැහැදිලිනේ. අවසාන වශයෙන් මේ වුණු සිද්ධියෙන් ඇති වුණු ගින්නත් නිමාදවන්න ක්ලෑන්ස්ගේ ප්‍රධානියත් අන දෙනවා. කොහොමවත් එදා දවසේ රාත්‍රියේදී ක්ලෑන්ස්ගේ ප්‍රධානිය ඇතුළු පිරිස හොයන්නේ ඒවන්ස් අරන් ගිය අර අයිටම් එක. ඔය අතර ඔගී දකිනවා මියගිය දරුවෙක්ගේ වෙන්නුණු කකුලක්. මේ නිසා ෂොක් වුණු ඔගී මෙතනින් යනවා වගේම ඒ වෙලාවේදී ක්ලෑන්ස්ගේ ප්‍රධානිය ඇතුළු පිරිස ඒවන්ස්ව දකිනවා. තවත් ටිකක් ඒවන්ස් පරීක්ෂා කරලා බැලුවාම හිතුවත් වගේම සෑන්ටිලා ගැන තියෙන ගොඩක් තොරතුරු සහිත අයිටම් එක හොයාගන්න ක්ලෑන්ස්ලාගේ ප්‍රධානියාලට පුළුවන් වෙනවා. ඉතින් එයා හොයාගත්ත අයිටම් එක තමයි මේ වෙද්දි සති දෙකකුත් ගත වෙලා.
ඒත් හැබැයි තාමත් ග්ලාස්ලාට ඒකෙන් කිසිදු දත්තයක් එළියට ගන්න පුළුවන් වෙලා නැහැ. අඩුම තරමේ ඒකේ ලොක් එකවත් කඩන්න පුළුවන් වෙලා නැහැ. මම කියන්නේ නම් අපේ ක්වොන්ටම් විකේතනයට අවුරුදු 20ක් ඉදිරියෙන් ඉන්නකොට මධ්‍යහ්න වශයෙන් මේකෙන් තොරතුරක් ගන්න අවුරුදු ට්‍රිලියන 3.5කටත් වැඩි ගත වෙයි. ක්ලැරන්ස් දැන් කියන්නේ අපි එහෙනම් මේක කඩලා අරින්න පුළුවන්ද කියලා බලමු කියලා. ඒත් හැබැයි ඒක කොහෙත්ම හරියන වැඩක් නෙමෙයිනේ. ඒක හරියට පාස්වර්ඩ් එකක් දන්නේ නැති ලොක් එකකට එක පාස්වර්ඩ් ගහලා හරියනවද කියලා බලනවා වගේ වැඩක් නේ. කොහොම හරි මේ වෙලාවේදී ඉබේටම ඒ අයිටම් එකේ තියෙන තොරතුරු පෙන්වන්න ගන්නවා. ඇත්තට මේකේ තියෙන්නේ වැඩ 28ක උපදෙස් සහ මීඩියා ෆයිල්ස්. කොහොමවත් අවසානයේ ෆයිල් එකක් තියෙනවා ත්‍රිබඩි සොෆෝන් කියලා. හිතා ගන්නවත් බැරි විදියට මේ ෆයිල් එක පෙටාබයිට් 100කටත් වැඩි. පෙටාබයිට් 102කුත් ගාණක් තියෙනවා. ඒ කියන්නේ ගිගාබයිට්. එහෙමත් නැත්නම් GB වලින් ගත්තොත් GB මිලියන 100කටත් වැඩි. ඒ කියන්නේ ෆයිල් එක කොහොම ෆයිල් එකක්ද කියලා ඔයාලට පැහැදිලිනේ. ඔය අතරේ ක්ලෑන්ස්ගේ ප්‍රධානියා ජේවෙන්චිට එයාලගේ පළමු කණ්ඩායමේ මිනිසුන්ට අතුණු ඉරණමත් පැහැදිලි කරලා දෙනවා. ඒ තමයි කොහොම වුණත් ජේවෙන්චි තාමත් සෑන්ටිලාව විශ්වාස කරනවා. එයාලා මේ ලෝකයට ඇවිත් ජේවෙන්චිට කිසිම කරදරයක් ගන්න නැති වෙයි කියලා. ඒ වගේම ක්ලෑන්ස්ගේ ප්‍රධානියා මෙතනදී ජේවෙන්චිට දෙයක් දෙනවා. ඒ මොකක්ද කියලා ජේවෙන්චි අහද්දී ක්ලෑන්ස්ගේ ප්‍රධානියා කියන්නේ මේ තමයි ජජ්මන්ට් ඩේ නැවෙන් ගත්ත දේ. මේකේ තියෙන්නේ ඒවන්ස්ගේ ඔයාගේ දෙවියන්ගේ අතර සංවාදයක්. අපි හොඳම ටික එකට එකතු කළා ඔයාට අහලා බලන්න කියලා. ඔහොම කියව ක්ලෑන්ස්ගේ ප්‍රධානියා මෙතනින් යනවා. මෙතනින් ගියාට පස්සේ ජේවෙන්චි ඒකේ තියෙන දේවල් අහලා බලනවා. ඒකේ තියෙන්නේ අවසාන වශයෙන් ඒවන්ස් සහ සෑන්ටිලා අතර ඇති වුණු සංවාදයම තමයි. ඔයාට මතකයිනේ සංවාදය. ওই සංවාදයේ අවසානයේදී සෑන්ටිලා කිව්වේ බොරුකාරයෙක්ව විශ්වාස කරන්න බෑ. අපිට බොරුකාරයන් සමග සහජීවනයෙන් ඉන්න බෑ. අපි වාට බයයි කියලා. අන්නේ සිදුවීම තමයි ජේවෙන්චිට අහන්න දෙන්නේ. ඔය අතරේ ක්ලෑන්ස්ගේ ප්‍රධානියා ජින්න එක්කරගෙන යන්න තමයි මේ ඇවිත් තියෙන්නේ. ක්ලෑන්ස්ගේ ප්‍රධානියාට දැන් ඕන වෙලා තියෙන්නේ ඉහළමාන තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන කෙනෙක්. ඉතින් ඒකට සුදුසුම සහ පළපුරුදුම කෙනෙක් හැටියට ඉන්නේ ජින්නේ. ඒ නිසා තමයි ජින්න එක්කරගෙන යන්න හදන්නේ. දැන් ක්ලෑන්ස්ගේ ප්‍රධානියා කියන්නේ එයාලට ඕනේ අපිට දෙයක් පෙන්වන්නයි. ඒත් මේ සොෆෝන් කියන ෆයිල් එකේ තියෙන මොනවද කියලා බලන්න තරම් අපිට හැකියාවක් නැහැ. කොහොම හරි ඒත් එක්කම ජින් තේරුම් ගන්නවා සෑන්ටිලා කියන්න උත්සාහ කරපු දේ හරියටම දැනගන්න පුළුවන් මේ හෙල්මට් එක අයිටම් එක මාර්ගයෙන් ගියොත් විතරයි කියලා. දැන් දෙන්නත් එක්කම අයිටම් එක භාවිතයෙන් සෑන්ටිලා ළඟට යනවා. ඔය අයිටම් එක භාවිතයෙන් මේ ලෝකෙට ගිය අනෙක් අය වගේම ක්ලෑන්ස්ගේ ප්‍රධානියාට දැන් සෑහෙන්න පුදුමයි. ඉතින් එදා ජැක් වගේම ක්ලෑන්ස්ගේ ප්‍රධානියාත් වැලිය අවුරක් අතර අරන් බලනවා මේ සිත් වෙන දේ ඇත්තම ඇත්තද කියලා. ඔය අතරේ ජින් පොඩ්ඩක් පහළට ගිහලා බලනවා. ඒ වගේම ජින් මේව හඳුන්වන්නේ AI කෙනෙක් කියලා. එහෙමත් නැත්නම් සෑන්ටිලාගේ අයෙක් කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේදී තමයි අපිට දැනගන්න පුළුවන් සෑන්ටිලා කොහොමඩවත්ම මිනිස් පෙනුමක් තියෙන ජීවි කොට්ටාසයක් නෙමෙයි. මේ පෙනුම අනෙක් දේවල් මේ හැමදේම අපේ පහසුවට කියලා තමයි ඇය කියන්නේ. ඒ වගේම මේ වෙලාවේදී සෑන්ටිලා ක්ලෑන්ස්ගේ ප්‍රධානී සහ ජින්න කැඳවලා තින්නේ සෑන්ටිලා විනාශ වෙලා කියලා කියන්න. සෑන්ටිලා පෘථිවියට ළඟ වෙන අවුරුදු 400ක් ගත වෙනවනේ. ඉතින් අන්න ඒ නිසායි ඔවුන් විනාශ වුනේ. දැන් සෑන්ටි කියන්නේ මෙන්න මේ දේවල් තමයි. මේකටත් පොඩ්ඩක් අවධානයෙන් අහගෙන ඉන්න. මොකද මේ ටිකත් ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි. හරි. ඇයි කියන්නේ මිනිස්සු අවුරුදු ලක්ෂයකට වැඩි ජීවත් වුණා. ඒකෙන් වැඩි කාලයක්ම ඔයාලට වානරයන්ගෙන් වැඩි වෙනසක් තිබුණේ නැහැ. ඔයාලට අවුරුදු 90000ක් ගත වුණා දඩයන්කරුවෙක්ගෙන් වගාකරුවෙකුට මාරු වෙන්න. ඊට පස්සේ ඔයාලට කාර්මිකයෙක් වෙන්න ගත උනේ අවුරුදු 10000ක් විතර. න්‍යෂ්ටික ශක්තියට අවුරුදු 200යි. එතකොට පරිගණක තොරතුරු හා සංවේදන යුගයට ගත උනේ අවුරුදු 50යි. ඔයා හිතන්නේ අපිට කොච්චර කාලයක් ගත වෙන්නේ නැද්ද? දඩේමින් ගොවිතැනට, ගොවිතැනෙන් කර්මාන්තයට, කර්මාන්ත වලින් න්‍යෂ්ටික බලයට. එතකොට ජින් තේරුම් ගන්නවා සෑන්ටිලාට අපිට වැඩි කාලයක් මේ දේවල් වලට ගත වුණා කියලා. මොකද අපේ ග්‍රහලෝකයේ ස්ථායි. අපිට විනාශ වෙලා නැවතත් අලුතින් පටන් ගන්න උනේ නැහැනේ. ඒ සෑන්ටිලාට එහෙම වුණා. හැම වතාවකම එයාලා විනාශ වෙලා ගියා. දැන් සෑන්ටිලා කියන්නේ අපි ඔයාලා හමුවට එන්න අවුරුදු 400ක් ගත වෙනවා. අපි එනකොට ඔයාලා අපිව පසු කරලා ගොඩක් දුර ගිහින් තියේවි. ඔයාලා අපේ යානය විනාශ කරලා අපේ ග්‍රහලෝකේ හොයාගෙන ඇවිත් ඒකත් විනාශ කරලා දායි. මේකේ අටත් කර ගැනීමක් නෙමෙයි. මේක අවමගුලකට පෙර සූදානමක්. ඒ වගේම අය කියනවා මිනිසුන් වන අපිව මෙයාලා නවත්තන්න. එහෙමත් නැත්නම් දිනු වෙන එක නවත්තන්න සෑන්ටිලා කරලා තින්නේ අපේ විද්‍යාව විනාශ කරන එක. ඒ වගේම අය කියන මේ දේවල් ටිකත් අවධානයෙන් අහගෙන ඉන්න. හරි. ඇයි කියන්නේ අපි ඒ දේ කරන්නේ අපේ සොෆෝන්ස් වලින්. සොෆෝන්ස් කියන්නේ ප්‍රෝටෝනයක්. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් ඒ හැඟීම් දැනීම් දැනෙන පරිගණකයක්. මේ විශ්වයේ අපි දකින මාන 3කට වඩා තියෙනවා. ඒවා හැංගිලායි තියෙන්නේ. අපිට දකින්න බැරි තරම් කුඩා මට්ටමින්. ඒත් අපිට ඒවා මතු කරගන්න තාක්ෂණය තියෙනවා. අපි ඔයාලට හිතන්නවත් බැරි ශක්තියින් කැඳවනවා. ඒවා තනි ප්‍රෝටෝනයකට ඉලක්කගත කරනවා. ඉතින් අපි ඒක ඉහළ මාන මතු කරගත්තාම පුංචි ප්‍රෝටෝනයක් වුණත් මහා විශාල දෙයක් වෙනවා. අපි ලෝකයක් තරම් ලොකු මනසක් හදනවා. ඒ වගේම සෑන්ටි දැන් සොෆෝන් එක තමයි කතා කරන්නේ. සොෆෝන් කියන්නේ හැංගීම් දැනින් තියෙන AI කෙනෙක්නේ. ඉතින් ඒ AI කියන්නේ අවදීන් වගේම අවධානයෙන්. මට මගේ අරමුණු තේරෙනවා. මම මගේ නියම ප්‍රමාණයට යන්න සූදානම් කියලා.
ඒ වගේම ආයමත් සෑන්ටි කියනවා අපි අපේ සියලුම සම්පත් භාවිතා කරලා සොෆෝන් 4ක් නිර්මාණය කළා. ඒ දෙකේ යුගලයක්. හැම යුගලයක්ම එකට පැටලිලායි තියෙන්නේ. ක්වොන්ටම් මට්ටමින් සම්බන්ධ වෙලා. ඒකෙන් දෙකක් අපි සමග තියෙනවා. අනිත් දෙක අපි ඔයාලා ළඟට යවුවා. ඔයාලා දකින අහන හැමදේම අපි ඒ වෙලාවෙම දකිනවා සහ අහනවා. ඒවා ආලෝක වර්ෂ ගාණක් ඈතින් තිබුණත් ප්‍රෝටෝන එකට බැලුව බැලමට ස්කන්ධයක් නැහැ. මේ නිසා ආලෝකයේ වේගයට තරණය වෙන එක හරිම පහසුයි. එයාලා මාස ගානකට කලින් ඔයාලගේ සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වුණා. අපි එයාලව ඔයාලගේ ග්‍රහලෝකයට එව්වා. ඔයාලගේ දක්ෂම බුද්ධීන් යථාර්ථය දකින තැන්වලට. එතකොට අපි විනාශ කරන්න පුළුවන් විද්‍යාව අපි විනාශ කරනවා. ඔයාලගේ ප්‍රශ්න වලට පිළිතුර විනාශකාරී වගේම තේරුමක් රහිතයි. මේ විශ්වයේ සදාටම ඔයාලට රහසක් විදියට තියේවි. සත්‍ය ඇති තැන්වලදී අපි ඔයාලට ප්‍රාතිහාර්යයන් ලබා දෙනවා. අපි මායාවන් වලින් ඔයාලගේ ලෝකය මත් කරනවා. අපි ඔයාලට අවශ්‍ය දේ පෙන්නනවා. ඒ වගේම අපි හැමතැනම ඉන්නවා. හැම වෙලාවෙම නිරීක්ෂණය කරමින්, ඔයාලගේ රහස් හැම දෙයක්ම ඉගෙන ගනිමින්, ඔයාලගේ බොරු සියල්ලක්ම නිරාවරණය කරගනිමින්, ඒ වගේම අපි ආයේ ඔයාලට බය වෙන හැටි උගන්වන්නම්. ඔය කිව්ව දේවලුත් එක්ක දැන් ජින්සා ක්ලෑන්ස්කි ප්‍රධානියා කුතුහලයෙන් ඉන්නේ. ඔය අතරේ ඔගී නගරේ පැත්තට යන ගමන ඉන්නේ. ඒත් එක්කම නගරේ ඉන්න මිනිස්සු සියලු දෙනාම ඒ කියන්නේ නගරේ තියෙන සියලු තොරතුරක් තිය හැකි උපාංග වලට සෑන්ටිලා මෙසේජ් එකක් කියවන්නයි යන්නේ. ඇත්තටම නම් මේ නගරේ විතරක් නෙමෙයි මේ මුළු පෘථිවියටම ඒ කියන්නේ අපේ ග්‍රහලෝකයටම මේ මැසේජ් එක පෙන්වන්න තමයි සෑන්ටිලා බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තවත් සුළු මොහොතකින් අපිට බලා ගන්න පුළුවන් එයාලා මිනිසුන්ට යවපු මැසේජ් එක. සෑන්ටිලා මිනිසුන්ට යවපු මැසේජ් එක තමයි ඔයාලා කෘමීන් කියන එක. ඉතින් මේක ලෝකවාසී සියලු දෙනාටම යම්කිසි උපාංගයක් හරහා දර්ශනය වෙනවනේ. ජීවෙන්ජි සෑන්ටිලා එවන මේ මැසේජ් එක දකිනවා. ඉතින් ඔන්න ඔය සිද්ධිය වගේම තවත් ටිකක් මෙතන වෙනවා. අහසත් එන්නම ටිකෙන් ටික මේ විදිහට වෙනස් වෙන්න ගන්නවා. ඔය අතරේ ජින්සා ක්ලෑන්ස්කි ප්‍රධානියා දකින්නේ මෙන්න මේ දෙය. සෑන්ටිලා අපි ගැන, එහෙමත් නැත්නම් මිනිසුන් ගැන හැම දෙයක්ම අවධානයෙන් බලන් ඉන්නවා කියන එකට සංඥාවක් තමයි මේ දෙන්නේ. ඒ වගේම ඔයාලට මතක තියෙන ටරියානාව. ඉතින් ඇයත් මේ සිදුවීම දකිනවා වගේම ඇයට නම් මේ සම්බන්ධව ගොඩක් සතුටක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය සිද්ධියත් එක තමයි සීසන් 1 පස්වෙනි එපිසෝඩ් එක අවසන් වෙන්නේ. එහෙනම් අපි බලමු 6 වෙනි එපිසෝඩ් එකේ මොන වගේ දෙයක් වෙයිද කියලා. වීඩියෝ හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකකුත් දාලා ඔයාලා යාළුවන්ටත් මේ සුපිරි සීරීස් එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.